ආයිබෝවන් මගේ යාළුවනේ. ඉතින් අද මං ආවේ තවත් සේල් එකක් අරගෙන නෙවෙයි. මේ බලන්න ලස්සන ප්ලාන්ට්ස් ටිකක් මට හම්බුණා. මමත් හරි ආසාවෙන් කාලයක් තිස්සේ හිටපු ප්ලාන්ට්ස් ටිකක් මේ මගේ එකතුවටත් එකතු කරගන්න. මෙයාලා ටිකක් මිලෙන් අධික වුණත් ඉතින් මමත් හිතුවා මෙයාලා මගේ කරගන්න. බලන්නකෝ යාළුවගේ ලස්සන. ඉතින් මම මෙයාලගේ නම් දන්නේ නැහැ. මම ඒ ගතිපු අක්කගෙනුත් නම් ටික ලියාගෙන එහෙම ඇවිල්ලා තමයි මේ හැදුවේ. මෙයාලා වෙළඳ පොලේ ටිකක් ලොකු මිලකට අවලි වෙන කට්ටිය. ඉතින් ඉස්සරහට මම ඔයාලට පැල හදලා දෙන්නම්කෝ මෙයාලගෙන්. ඔන්න බලන්න මෙන්න මෙයාට කිව්වේ සෝම්බැට් කියලා. මේ බලන්න පත්‍රය විශාල. මගේ මේ අතටත් වැඩිය විශාලයි යාගේ පත්‍රය. ඊළඟට එයාගේ කලර් වෙරිගේෂන් එක බලන්නකෝ මාර ලස්සනයි. හරිම ලස්සනයි මේ බලන දැල්ලකුත් එනවා. ඊළඟට කොළ තුනයි දැල්ලයි තියෙන්නේ. එයා නම් ටිකක් මේ ලොකු එකක් හම්බුනේ. හැබැයි තාම කට් කරන්න නම් බෑ. මේ කට් මුල් එහෙම ඇවිල්ලා නැහැ. ඉස්සරහට අපි බලමු. ඉතින් මෙයාගේ නම සෝම්බැට්. මෙයාත් ටිකක් ලොකු මුදලකට අලිවිනු එක්කෙනෙක්. ඊළඟට මෙන්න මෙයාලා මට අලුත් වුණාට ඉතින් අපේ යාළුවෝ ළඟ ඇති මෙයාගේ නම පීච් පැනමා. මේ බලන්න යාගේ කලර් එක. මෙයාගේ තියෙනවා පැනමා වර්ග කීපයක්ම. ඉතින් මට මෙන්න මෙයාව තමයි හම්බුනේ. මෙයා ටිකක් ලොකු මුදලකට අලෙවි වෙන එක්කෙනෙක්. කඳ කපන්නත් බෑ යාළුවනේ තාම. ප්ලාන්ට් එකේ කොළ 6ක් විතර තිබුණට ඔන්න බලන්නකෝ යාගේ ලස්සනයි නේද? ඊළඟට මෙන්න මං ආසම එක්කෙනා මෙයාට කිව්වේ ඔරෙන්ජ් ඩස්ට් කියලා. ඒ බලන්නකෝ යාගේ ලස්සන. මාර ලස්සනයි. ලොකු මිලකට මෙයාලා අලෙවි වෙනවා. ඉතින් අර අපි අපේ කලෙක්ෂන් එකට මේ වගේ එකක් දෙකක් ගත්තම ඒක හරි වටිනවා. ඒ වගේම මාර ආසයි මෙහෙම. මම ඔයාලටත් කියන්න. ඉතින් අර මං කැටේ සල්ලි එකතු කරන විදිය කිව්වේ. අන්න ඒ විදියට හරි පොඩ එකතු කරලා එක හරි ඔයාලගේ කලෙක්ෂන් එකට ගන්න. ඉතින් කතාවෙන් කතාව මෙන්න මෙයා ඔරෙන්ජ් ඩස්ට්. එයා ලස්සනයි. මාරම ලස්සනයි. යාගේ තැඹිලි පාට බලන්න. ඊට පස්සේ මෙයා දැන් පෙන්නුවේ මෙයාගේ නම හග්. මෙයාගේ නම මට කිව්වේ හග් කියලා. මේ බලන්න යාගෙත් මගේ අත වගේ විශාලයි ප්ලාන්ට් එකේ කොළයක්. බලන්නකෝ මේ පත්‍රයේ රටාව. හරිම ලස්සනයි. මෙයා ඊළඟට මෙයා අපි ගොඩක් අය දන්නවා. ඉතින් මෙයාව මේ ඇග්ලොනිමා ට්‍රයි කලර් එක්කෙනා. ඉතින් එයත් ඔන්න මගේ එකතුවට එකතු කරගත්ත අලුතෙන්. බලන්න යාගේ පාටේ ලස්සන. ඊළඟට මෙන්න මෙයා එයාගේ නම කිව්වේ යාළුවනේ පින්ක් එමරල්ඩ් කියලා. ඔන්න බලන්නකෝ යාගේ ලස්සන. හරිම ලස්සනයි. ඇත්තටම පියවිය හැට දකින්නකොට මාර ලස්සනයි. කැම එකට වැඩිය. ඉතින් පින්ක් එමරල්ඩ් බලමු ඉස්සරහදී මම ඔයාලට එයානම් චුට්ටක් අඳ උසට තියෙනවා. පොඩි කට් එකක් දාගන්න පුළුවන් වෙයි. දෙන්නම්කෝ පැල හදලා. ඊළඟට මෙයා දන්නවා ඔයාලා. මෙයා 9 කැරට් එක්කෙනෙක්. මෙයා මගේ ළඟ තිබුණ යාළුවනේ. මම මෙයාව මෙතනට ගත්තේ. මට හම්බුණා 10 කැරට් එක්කෙනෙක්. මෙන්න 10 කැරට් එක්කෙනා. එතකොට මෙන්න 9 කැරට් එක්කෙනා. ඔන්න බලන්නකෝ ඔය දෙන්නගේ ලස්සන. පේනව නේද? 10 කැරට් එක්කෙනා අරයටත් වැඩිය ලස්සනයි. එයාගේ පොඩ්ඩක් කොලේ දිගයි. මෙයාගේ ටිකක් රවුම් කොලයක් තියෙන්නේ. ඔන්න 10 කැරට් එක්කෙනා. ওই විදිහට තමයි ඉතින් හම්බුනේ මට. ආයි බලන්නකෝ යාළුවනේ මගේ ප්ලාන්ට්ස් ටික. පින්ක් එමරල්ඩ් එක්කෙනා, ට්‍රයි කලර් එක්කෙනා, ඊළඟට හග්
මෙයා ඔරෙන්ජ් ඩස්ට්, මෙයා පීච් පැනමා, මෙයා සෝම්බැට්. ඉතින් ඔයාලත් බලන්නකෝ මෙයාලා ලස්සනයිද කියලා මේ බලන්න. ඉතින් මට හිතුණා මේ ටික ඔයාලට පෙන්නන්න. අර මල් හදනවා වගේම ඉතින් ලස්සන මල් බලන්නත් අපි ආසයිනේ. එහෙනම් ගිහිල්ලා එන්නම් මං. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. අලුත් මල් වීඩියෝ එකකින් හෙට අනිද්දා දිහාවට හම්බ වෙමුකෝ. තෙරුවන් සරණයි හැමෝටම.